දූවිලි අතරින් පෙරෙන හිරු රැස්මැද සෝරා රන්වේ එහෙමත් නැත්නම් ලූම AI මේ හැම එකකටම දැන් සල්ලි ගෙවන්න වෙලා නේද? එහෙනම් අද මම ඔයාලට පෙන්වන්නේ ඒ කිසිම සේවාවක් මත යැපෙන්නේ නැතුව Google සමාගමේ අලුත්ම Google Opal තාක්ෂණය පාවිච්චි කරලා ඔයාගේම ටෙක්ස්ට් ටු වීඩියෝ ඇප් එකක් කෝඩින් අකුරක්වත් ලියන්නේ නැතුව විනාඩි 5න් හදාගන්න හැටි. මේ පේන ඇප් එක මම හැදුවේ විනාඩි 5න්. ඔයාකත් මේක කරන්න පුළුවන්. යාළුවනේ, අද කාලේ AI කියන්නේ හැමෝටම ඕන කරන දෙයක්. හැබැයි ගොඩක් අය කරන්නේ අනුන් හදපු AI tool පාවිච්චි කරන එක විතරයි. ඒත් ඔයාටම කියලා ඇප් එකක් තිබුණොත් අද මම පියවරෙන් පියවර කියලා දෙනවා Google Opal හරහා කිසිම කෝඩින් දැනුමක් නැති කෙනෙක්ට වුණත් Tamanගේම AI වීඩියෝ ජෙනරේටර් එකක් හදාගන්න විදිහ. මේකෙන් ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට prompt එක දීලා වීඩියෝ ජෙනරේට් කරගන්න. වීඩියෝ එක skip නොකර බලන්න. මොකද මේක ඔයාගේ content creation ගමනම වෙනස් කරන්න පුළුවන් දෙයක්. මුලින්ම ඔයාලගේ බ්‍රවුසර් එකේ opal.google කියලා ටයිප් කරන්න. මේ වෙබ් අඩවියට පිවිසෙන්න. එතකොට ඔයාලට පෙනෙයි මෙතන sign in with Google කියලා බොත්තමක් තියෙනවා. ඔයාලගේ සාමාන්‍ය Gmail ලිපිනය සහ මුරපදය password ඇතුළත් කරලා මෙතනින් log වෙන්න. කිසිම අමතර රෙජිස්ටර් වීමක් අවශ්‍ය නැහැ. සාර්ථකව log වුණාම දැන් ඔයාලට පේනවා ඇති මේ වගේ පිරිසිදු dashboard එකක්. මෙන්න මෙතනින් තමයි අපි අපේ නිර්මාණ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. හරි. දැන් අපි අලුත් project එකක් ඇතුළට ආවා. මුලින්ම බලන්න මේ උඩ වම් පැත්තේ තියෙනවා untitled app කියලා. අපි මේකට ලස්සන නමක් දෙමු. මම මේකට නම දෙන්නේ cartoon කියලා. මතක තබා ගන්න ඔයා දෙන නම අනුව තමයි මේ app එකේ ප්‍රධාන මාතෘකාව හැදෙන්නේ. ඉතින් ඔයා හදන්න යන වීඩියෝ වර්ගයට ගැලපෙන නමක් මෙතන ටයිප් කරලා enter කරන්න. දැන් තමයි හොඳම කොටස. මෙතන තියෙනවා describe what you want to build කියලා තීරුවක්. අපිට ඕන මොන වගේ app එකක්ද කියලා මෙතන ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මම මෙතන ටයිප් කරනවා create a text to video app that generates 3D Pixar style animated clips කියලා. ඔයාලට ඕන නමක් ඕන ස්ටයිල් එකක් මෙතන ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ලියලා ඉවර වෙලා මේ send ඊතලයේ බොත්තම ඔබන්න. දැන් බලන්න ඉහලින් අපේ ඇප් එකට අවශ්‍ය කොටස් ටික ඉබේම හැදිලා තියෙනවා. මෙතනින් තමයි වීඩියෝ එකට අවශ්‍ය විස්තරය අප ලියන්නේ. මේක තමයි වීඩියෝ එක හදන්න දෙන විධානය. අපේ ලස්සන වීඩියෝ එක පේන්නේ මෙන්න මෙතනින්. ඔයාලට පේනවා ඇති මේ දකුණු පැත්තේ තියෙන preview panel එකේ අපේ ඇප් එක හැදෙන විදිය සජීවීව පේනවා. දැන් තමයි හොඳම වෙලාව. අපි හදපු ඇප් එක ඇත්තටම වැඩ කරනවද කියලා බලමු. මම මේ දකුණු පැත්තේ තියෙන preview panel එකට ගිහින් මෙතන තියෙන user input බොත්තම ඔබනවා. මෙතනදී අපිට පුරුවන් අපේ වීඩියෝ එකේ prompt එක ලියන්න. මම මෙතන ලියනවා a cheerful robot cooking pancakes in a futuristic kitchen කියලා. ඔයාලට ඕන නමක් ඕන ස්ටයිල් එකක් මෙතන ලියන්න පුළුවන්. ලියලා ඉවර වෙලා generate බොත්තම ඔබන්න. බලන්න තත්පර කිහිපයකින් කොච්චර ලස්සන උසස් තත්වයේ 3D වීඩියෝ එකක් අපේම ඇප් එකෙන් හැදුනද කියලා. මේක මැජික් එකක් වගේ නේද? කිසිම කෝඩින් එකක් නැතුව විනාඩි 5කින් අපි අපේම Pixar style වීඩියෝ මේකර් එකක් හදාගත්තා. දැන් අපේ ඇප් එක 100% ලෑස්ති. දැන් තියෙන්නේ මේක ලෝකේටම පෙන්න පබ්ලිෂ් කරන එක. මෙන්න මේ උඩ තියෙන පබ්ලිෂ් කියන බොත්තම ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන share බොත්තම එබුවම ඔයාට මේ ඇප් එකේ link එක ලැබෙනවා. මේ link එක ඔයාගේ යාළුවන්ට යවන්න පුළුවන්. නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එකකට උනත් දාගන්න පුළුවන්. දැන් ඕනෑම කෙනෙක්ට ඔයා හදපු මේ ඇප් එක පාවිච්චි කරලා වීඩියෝ හදන්න පුළුවන්. ඉතින් බලන්න කිසිම කෝඩින් දැනුමක් නැතුව Google Opal හරහා විනාඩි 5න් ඔයාගේම AI වීඩියෝ ඇප් එකක් හදන හැටි මම අද කියලා දුන්නා. මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ බලන්න කැමති නම් දැන්ම මගේ channel එක subscribe කරන්න. දැන් ඔයාලට පේනවා නේද අපේ ඇප් එකෙන් ලැබුණු සුපිරි වීඩියෝ එක. මේ වීඩියෝ එක ඔයාගේ පරිගණකයට හරි ෆෝන් එකට හරි ගන්න එක හරිම ලේසි. මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් බොත්තම එකපාරක් ක්ලික් කරන්න. තත්පර කිහිපයකින් මේ වීඩියෝ එක උසස්ම තත්වයෙන් high quality ඔයාගේ device එකට save වෙනවා.
ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ YouTube channel එකකට, Facebook එකට හෝ ඕනෑම තැනකට කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න.